මචං හැමෝම දකින්නේ අපේ ඇඟේ තියෙන මඩ විතරයි. ඒත් ඒ මඩ ඇතුලේ තැවුණු ඇඳුම තුලේ පපුවට හිරවුණු ලොකු හීන කන්දක් තියෙනවා. සල්ලි නැති වෙන්න ඇති. අම්මා ඇඳට වැටිලා ඇති. වටේ ඉන්න උන් ඔබට hina එනවා ඇති. ඒත් බලාපොරොත්තුවත් අරින්න එපා. පොළොවත් එක්ක ඔට්ටු වෙලා හෙලෙන මේ හැම දාඩිය බිඳුවක්ම හෙට දවසේ රාත්‍රාන් වෙලා උඹේ අතට එනවා. වැටෙන්න නැගිටින්න. ආයෙත් නැගිටපන්. අත දෙන්න කවුරුත් නැති වුණාට උඹට උඹ ඉන්නවා. කොහොම හරි දිනපන් මචං. ඒක තමයි උඹේ නම ඉතිහාසගත කරන්න තියෙන එකම විදිය. වරෙල්ලා තේ ටිකම නිවෙනවා තේ බොන්න වරෙල්ලා. මේ අන්න අර තේ බොන්න කතා කරනවා වරේ. එහෙනම් යමා. යමන් තේ බොන්න යමා. හරිද? මොකද උඹ මෙච්චරලා මුඩ් ගහලා ඉන්නේ? තාම අම්මා කොහොමද නැද්ද බං? ඔව් බං තාම හොඳ නෑ බං අම්මට බං. ඔව් බං මං තමයි සේරෝම කරන්න බං. දැන් එපා වෙලා තියෙන බං. තාම ඔපරේෂන් එකක් කරා බං. ඒ ඔපරේෂන් එකෙන් පස්සේ තමයි සේරෝම උනේ බං. තාම හොඳ නෑ බං. මට බය තියෙන බං වගාවට කරපු දේවල්ත් එක්ක සේරෝම වතුරේ දන්නේ නෑ බං. උඹ මොකටද බං බය වෙන්නේ? අපි මේ වාඩියලා ගිනේ නිකන් නෙවෙයි. උඹ බය නැතුව ඉඳහන්. මෙතන වැඩ මමයි නිම්සරයි බලා ගන්න. සාරද උඹ බය වෙන්නේ බබා? මම මේ ටිකෙන් බැලුවේ බා වගාවේ උපරිම වාසියක් ගන්න විදියක් කියන බා. මොකද්ද බං උඹේ ප්ලෑන් එක? මම බැලුවේ බා කොහොම හරි මේක අතරමැද යන්න දෙන්නේ නැතුව අපිම බයස් වුණා නම් බා මේ පාඩුවක් කරගන්න තු අපිට ගේමක් ගහන්න පුළුවන් බා. දැන් බොම හිතහන් අතරමැද යන්න කොච්චර ගාණක් කියලා යනවද බා? ඒවා උඹ වැඩ කරන ගමන් ඕවත් හිතුවයි. ඔව් බා. අපි කරන වැඩේට හරියට අපිට වටිනාකමක් හම්බෙන්න අපි ඒක කරන විදිහ අනුව බා. ඉඳහම මොකක් කරලා එන්න ගහම් බා. අපිට හැමදාම වර්ධින්නෙත් නැහැනේ. බය වෙන්නේ බා. උඹලා කොහොම හරි පොඩ්ඩක් දාන්න මගේ වගේ කී. මම හිතුවෙන් බං අපි මේ ප්‍රශ්නත් එක වැටෙයි කියලා බං. උඹ බය වෙන්න එපා බං. අපි අපේ හීනයක්ම වෙන්න දෙන්න දුව මොකක් හරි ගේමක් ගහමු බං. උඹලා බය වෙන්නේ බා. අපිට ගේමක් ගහන්න පුළුවන්. දැන් යමු අපි ගිහින් එන්න. ජීවිතේ යන ගමනේ යාළුවෝ එක රෑනේ කල්මරයි සුබ සිහිනේ නින්ද නෑ නෙතමානේ වරද ලොකු නෑනම් කුමට දඬුවම් ලෝකයේ ලොකු තාලේ රඟමු රෑ තරුසේ ආකාශ ගංගාවේ